අයිබෝන් දුවේ පුතේ අනිවාර්යයෙන්ම හැමදෙනාටම ඔන්න අදත් අපි අපේ වීඩියෝ මාලාවේ තවත් වීඩියෝ එකක් අරගෙන ඇවිල්ලා තියෙනවා ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්න. EPS topic 2025ට ආපු අලුත් නව විෂය නිර්දේශයට අදාළ පෙළ පොත් දෙකේ පාඩම් 4ක් මේ වෙනකොට අපි සාකච්ඡා කරලා වීඩියෝ ටික ඔබට ලබා දීලා තියෙනවා. මෙතනදී අපිට තියෙන්නේ කතා කරන්න පස්වෙනි පාඩමට අදාළ තොරතුරු පිටුව. ඔබ දන්නවා අපි පාඩම් කීපයක තොරතුරු පිටු මේ වෙනකොට සාකච්ඡා කරලා තියෙනවා. ඉඩක් ලැබෙන විදිහට ඔබට මේ අමාරුයි කියලා හිතෙන තොරතුරු පිටුව සරලව සවිස්තරාත්මකව පැහැදිලි කිරීම තමයි අපේ බලාපොරොත්තුව. මොකද ඒක ඔබට ඉදිරියේදී ඔබගේ විභාගයට ලොකු උදව්වක් වෙයි කියන විශ්වාසය අප තුළ තිබෙන නිසා. right. එහෙනම් අපි පාඩම් 4ක සාර්ථක වීඩියෝ 4ක් අවසානයේදී අද අපි පටන් ගන්නවා පස්වෙනි පාඩමට අදාළව අපිට හම්බෙන තොරතුරු පිටුව. මේ තොරතුරු පිටුවේ අර්ථය අපිට මොනවද කතා කරන්න තියෙන්නේ කියලා අපි දැන් සාකච්ඡා කරලා බලමු. එතකොට ටෙක්ස්ට්බුක් 1 එකේ පාඩම අපි බලමු. තොරතුරු පිටුවේ අර්ථය අපිට හම්බෙන්නේ මේ මාතෘකාව යන්ලියොක්වා උම්ලියොක් කියලා. ඔයගොල්ලන්ට පේනවා යන්ලියොක්වා උම්ලියොක් කියන මාතෘකාවේ අර්ථය තමයි අපිට කතා කරන්න තියෙන්නේ. ඒකට මේ යන්ලියොක් උම්ලියොක් කියන වචන අපිට පරණ සිලබස් එකෙත් හම්බුණා. විශේෂයෙන්ම චුසොක් සහ සොල්ලාල් වගේ උත්සව ගැන කතා කරනකොට අපිට හම්බෙලා තියෙනවා. නමුත් ගොඩක් ගැඹුරට එතනදී කතා කරේ නැහැ. right. දැන් මේකෙදී අපිට විශේෂයෙන්ම යන්ලියොක් එකේ උම්ලියොක් එකේ තියෙන වෙනස්කම් මොනවද මේ කැලෙන්ඩර් නේ? මේවා කොහොමද කොරියාවේ භාවිතා වෙන්නේ කියන එක ගැන විස්තර කරලා තියෙනවා ඉතාමත්ම ලස්සනට. right. ඒතර යන්ලියොක්වා උම්ලියොක් කියලා කියන්නේ මොනවද කියලා අපි මුලින්ම බලමු. යන්ලියොක් කියලා කියන්නේ කැලෙන්ඩර් එකක්, උම්ලියොක් කියලා කියන්නේ කැලෙන්ඩර් එකක්, එහෙම නැත්නම් දිනදර්ශනයක්. මෙතන යන්ලියොක් කියලා හඳුන්වන්නේ කොරියානු භාෂාවෙන් සූර්යයා මූලික කරගෙන නිපදවන ලද නැත්නම් හදන ලද නේද? සැකසූ කැලෙන්ඩර් එකක්. යන්ලියොක් අපි කියනවා සූර්ය මාස කැලෙන්ඩරය, එහෙම නැත්නම් සෝලාර් කැලෙන්ඩර් කියලා කෙටියෙන් කියනවා. උම්ලියොක් කියලා කියන්නේ චන්ද්‍රයා, එහෙම නැත්නම් හඳ මූලික කරගෙන හදපු දින දර්ශනයක්. ඒකට අපි චන්ද්‍ර මාස කැලෙන්ඩර් එක, එහෙම නැත්නම් ලූනා කැලෙන්ඩර් එක කියලා භාවිතේ තියෙනවා. right. ඒතර ඔන්න ඔය කැලෙන්ඩර් දෙකම කොරියාව තුල තියෙන හින්දා භාවිතා වෙන හින්දා ඒ දෙක ගැන විස්තරයක් තමයි මේකදී අපිට කතා කරන්න හම්බෙන්නේ. right. අපි බලමු ඉස්සරහට හිමීට කතා කරගෙන ගිහිල්ලා මේකේ මුලටම තියෙන මෙන්න මෙහිම මේ බලන්නකො. 한국의 달력은 보면 한국의 달력을 보면 큰 숫자와 함께 작은 숫자로 날짜가 적혀 있는 것을 볼 수 있습니다. කියලා කියනවා. මොකද්ද මේ කියන්නේ? 한국의 달력을 보면 දැන් කොරියාවට ගියාම 달력 අපි දන්නවා 달력 කියලා කියන්නේ කැලෙන්ඩර් එක. 달력을 보면 මේ කැලෙන්ඩරේ බැලුවාම 큰 숫자와 함께 큰 숫자 큰 කියලා කියන්නේ කදා කියන එකට නේද? 은 කියන ව්‍යාකරණ එකතු වෙලා 큰 වුණා. ඒක විශාල 숫자 කියලා කියන්නේ ඉලක්කම්. විශාල ඉලක්කම් සහ නැත්නම් විශාල ඉලක්කම් හා 함께 එක්ව 작은 숫자 මේ කුඩා ඉලක්කම් 작다 කියන වචනෙන් අරගෙන තියෙන්නේ 작은 숫자 කුඩා ඉලක්කම් වලින් 날짜가 적혀 있는 මේ දින නම් කරලා තිබෙන ගොසල් පොල්සි ඉස්සරනිදා දෙයක් අපිට දැක ගන්න පුළුවන්. සරලව කියනවා නම් කොරියාවේ කැලෙන්ඩර් එකක් ගත්තට පස්සේ ළමයි ඉලක්කම් අපිට පේනවා විශාල ඉලක්කම් තියෙනවා. ඊට යටින් කුඩා ඉලක්කම් තියෙනවා අපිට දැක ගන්න පුළුවන් කොරියන් කැලෙන්ඩර් කොලයක් දැක්කට පස්සේ. දැන් මේක උදාහරණයක් විදිහට මේගොල්ලෝ අපිට යට මෙතන මේ කැලෙන්ඩර් කොලයක් දීලා තිනවා. බලන්න මේක පෙබ්‍රුවරි ඊවොල් කැලෙන්ඩර් එකක්, දෙවෙනි මාසේ කැලෙන්ඩර් එකක්. මේක බලන්නමයි මේ දෙවෙනිදා කියන තැන දෙකේ ඉලක්කම ලොකුට ලියලා යටින් 12 ඩොට් එකක් 23 වගේ දිනයක් නම් කරලා තියෙනවා. ඒ වගේ තව තියෙනවා 10 වෙනිදාට 10 වෙනිදා සොල්ලාල් කියලා තියෙනවා. ඊට පස්සේ කියලා උම්ලියොක් එකට අනුව 1 කියලා දාලා තියෙනවා. ඒ වගේම 12 කියලා ආයෙ තියෙනවා. 12 කියලා තියෙනවා. ඒක යටින් කුඩා ඉලක්කමක් නැහැ. නමුත් 15 වෙනිදාට යටින් අපිට පේනවා තව 1 6 කියලා ඉලක්කම් දෙකක් පේනවා. ඔන්න ඔබ තමයි මෙතන කියන්නේ
කොරියාවේ කැලෙන්ඩර් කොලයක් බැලුවට පස්සේ මේකේ තියෙනවා මොනවද විශාල ඉලක්කම් වලින් උත් ලකුණු කරලා තියෙනවා කුඩා ඉලක්කම් වලින් උත් ලකුණු කරලා තියෙනවා. ඒ කතාව තමයි මේ පළවෙනි වාක්‍යය ඇතුලේ අපිට කියන්නේ. අපිට ඉස්සරහට ගියාම කන්සුච්චානන් යාන්ග්ලෝගල් කිචනරෝ 한 아자이고 මේ කන්සුච්චා නැත්නම් විශාල ඉලක්කම් කියන්නේ යාන්ග්ලෝගල් කිචනරෝ යාන්ග්ලොක් එක යාන්ග්ලොක් කියලා කියන්නේ සූර්ය මාස කැලෙන්ඩරනේ අර සෝලා කැලෙන්ඩර් එක සෝලා කැලෙන්ඩර් එක කිචනරෝ මූලික කරගෙන 한 아자이고 නම් කරන ලද දින. එහෙනම් කැලෙන්ඩර් කොලේ ලොකුවට තියෙන්නේ මොකද්ද යාන්ග්ලොක් එක මූලික කරගෙන එහෙම නැත්නම් සූර්ය මාස කැලෙන්ඩරේ මූලික කරගෙන හදන ලද නම් කරන ලද දින. චගන් සුච්චා කියන්නේ කුඩා ඉලක්කම් 음력을 기준으로 한 날짜입니다. 작은 숫자 කියන්නේ මොනවද? 작은 숫자 කුඩා ඉලක්කම් වලින් 음력 එක එහෙම නැත්නම් චන්ද්‍ර මාස කැලෙන්ඩර් එක මූලික කරගෙන 한 날짜입니다. කරන ලද නැත්නම් නම් කරන ලද දින වේ. එහෙනම් කැලෙන්ඩර් කොලේ ලොකුවට තියෙනවා යම්ලොක් එකකින් තියෙන දින ටික කුඩාට තියෙනවා 음력 එකකින් තියෙන දින ටික. එහෙම නැත්නම් සූර්ය මාස කැලෙන්ඩරේ දින ලොකුවට චන්ද්‍ර මාස කැලෙන්ඩරේ එන විදිහට ගත්ත දින ටික පොඩියටත් ওই කැලෙන්ඩර් කොලේක අපිට දැක ගන්නට පුළුවන්. 한국에서는 ඊට පස්සේ 한국에서는 양력과 함께 음력을 아직 사용하기 때문에 කොරියාවේදී නම් මේ 양력 එකත් එක්ක එක්ව 음력 එක. ඒ කියන්නේ සෝලා කැලෙන්ඩර් එකයි ලූනා කැලෙන්ඩර් එකයි එක්ව ආජික් 사용하기 때문에 තවමත් භාවිතා වන නිසා 달력에도 මේ කැලෙන්ඩරේ 양력과 음력을 함께 표시해줍니다. සූර්ය මාස කැලෙන්ඩරේ සහ චන්ද්‍ර මාස කැලෙන්ඩරේ එකතුව දෙකම එකතුව සඳහන් කරලා තියෙනවා කියලා කියනවා. 표시해줍니다. right? එතකොට ඕක තමයි අපිට දැනගන්න ඕන ප්‍රධානම කරුණ මේ කැලෙන්ඩර් දෙක ගැන කතා කරනකොට මුල් ඡේදයෙන් අපිට කියන්න උත්සාහ කරන්නේ කොරියානු කැලෙන්ඩර් කොලයක් ගත්තට පස්සේ ওই කැලෙන්ඩර් කොලේ තියෙනවා විශාල ඉලක්කම් සහ කුඩා ඉලක්කම්. විශාල ඉලක්කම් වලින් කියන්නේ පෙන්වන්නේ යම්ලොක් එක කුඩා ඉලක්කම් වලින් පෙන්වන්නේ 음ලොක් එක. ඔන්න ওই ටික තමයි අපිට පළවෙනි ඡේදය යටතේ කතා කරන්න හම්බෙන්නේ. right? අපි දැන් බලමු ටිකක් පල්ලෙහාට ගිහලා තව මොනවද වැඩිදුර විස්තර මේකෙදි කතා වෙන්නේ කියලා. right. හොඳයි අපි බලමු එහෙනම් මේකේ මොනවද අපිට කතා කරන්න තියෙන්නේ කියලා දෙවෙනි ඡේදයේ යටතේ 음력 සහ 양력 ගැන අපිට දීලා තියෙන තොරතුරු ටික මොනවද කියලා අපි බලමු. right. මොකද තියෙන්නේ පුතේ? හේසානා හක්කෝ මේ බලන්න මම මෙතෙන් කියනවා හේසානා හක්කෝ චොම්බු කිබාන් 등에 ආයතන හෝ පාසල් හේසානා හක්කෝ චොම්බු කිබාන් කියලා කියන්නේ මොනවද? චොම්බු කිබාන්. මෙතන චොම්බු කියලා කියන්නේ රජය කියන එක. කිබාන් කියලා කියන්නේ ආයතන. ඒතර චොම්බු කිබාන් කියලා කියන්නේ රාජ්‍ය ආයතන. හරි බලන්න මේ මෙතන මේ චොම්බෝ කියලා තියෙන එකයි මම මේ උඩ ලියලා තියෙනවා චොම්බෝ කියලා වචනයක්. මෙතන චොම්බෝ මෙතන චොම්බෝ. මේ චොම්බෝ කියලා කියන්නේ ইনফরমේෂන් තොරතුරු. අපි දැන් මේ කතා කරන්නේ චොම්බෝ පාඩම තමයි කතා කරන්නේ. නමුත් මෙතන චොම්බෝ කියලා ලියලා තියෙන්නේ චොම්බෝ කියලා කියන්නේ රජය. එතකොට බලන්න මේ ස්වරය උඩ යට නේද? ඌ ස්වරයයි ඕ ස්වරයයි තියෙන්නේ ස්වර දෙකම ආවම වචන දෙකේ තේරුම ලොකු වෙනසක් වෙලා තියෙනවා. right? එතකොට චොම්බු කිගාන් තංගේ රාජ්‍ය ආයතනවල ඉල්ජොන් කියලා කියන්නේ කාලසටහනනේ. එහෙම නැත්නම් මේ වැඩ කටයුතු කෙරෙන විදිය. ඉල්ජොන් එක 모두 සියල්ලම 양력을 기준으로 합니다. මේ 양력 එක 기준 කරලා තමයි කරන්නේ. එහෙම නැත්නම් සූර්ය මාස කැලෙන්ඩරේ මූලික කරගෙන තමයි මේක කරන්නේ. right? හොඳයි. ඊට පස්සේ මොකක්ද තියෙන්නේ? 광복절이나 한글날 මොනවාද 광복절 කියලා කියන්නේ මොකද්ද? 광복절 කියලා කියන්නේ 광복절 එක අපිට මතක් කරොත් එහෙම අපි පැරණි විෂය නිර්දේශය කරපු අය දන්නවා කොරියාවේ නිවාඩු දින කියලා අපි කතා කරලා තියෙනවා 광복절 කියලා එකක්. 광복절 එක තියෙන්නේ කවදාද? 광복절 එක කියන්නේ මොකක්ද කියලා අපි කතා කරොත් එහෙම පොඩ්ඩක්. 광복절 කියලා කියන්නේ අතරම කොරියාවේ නිදහස් දිනය විදිහට ඒගොල්ලෝ සමරන දිනය. right? එතකොට ඔයගොල්ලෝ දන්නවා කොරියාව ජපානයට යටත් වෙලා ඉඳලා ජපානයෙන් 1910 දී යටත් වෙච්ච කොරියාව ජපානයට 1945 වෙනකම්ම ජපානයට යටත් විජිතයක් විදිහට තමයි කොරියාව තිබුණේ. එතකොට ඔන්න ඔය ජපාන යටත් විජිතයෙන් මිදිලා කොරියාව නිදහස ලැබපු දිනේ විදිහට ඒගොල්ලෝ 8 වෙනි මාසයේ 15 වෙනිදා සමරනවා. ඒක 광복절 කියලා නම් කරලා නිදහස් දිනය වශයෙන් ඒගොල්ලෝ
නම් කරලා තියෙනවා. right. ඒ වගේම පංගුක්චොරිනා නිදහස් දිනේ හෝ හන්ගල්නල් එක. හන්ගල්නල් කියලා කියනවා මොකද්ද? හන්ගල්නල් කියලා කියන්නේ කොරියානු හෝඩි සිහි කරන්න කොරියානෝ විසින් වෙන් කරවාගෙන තියෙන දිනය. ඒකත් රාජ්‍ය නිවාඩු දිනයක් කියලා අපි දන්නවා. ඒතකොට රාජ්‍ය නිවාඩු දිනයක්. එතකොට 10 වෙනි මාසේ 9 වෙනිදා තමයි අපිට හන්ගල්නල් එක කැලෙන්ඩර් එකේ ලකුණු කරලා තියෙන්නේ. එතකොට මේකේ කියනවා නිදහස් දිනේ හෝ හන්ගල්නල් එක තුන් වැනි කුක්යොන් ඉල් අර සිහි කරන අනුස්මරණ දින කුක්යොන් ඉල් කියලා කියන්නේ ඒකයි. අනුස්මරණ දින හෝ පොප්චොන් කොන්යෝ ඉල් නීත්‍යානුකූල පොප්චොන් කියලා කියන්නේ නීත්‍යානුකූල කොන්යෝ ඉල් නිවාඩු දිනවලත් හරි නීත්‍යානුකූල නිවාඩු දිනවලත් එහෙම නැත්නම් අර අනුස්මරණ දිනවලත් යන්යෝගික කිචුන් නිමිදා ඒ ඔක්කොම යන්යෝගික මූලික කරගෙන තමයි කරන්නේ. හරිද? එහෙනම් කොරියාව තුල අනුස්මරණ දින එහෙම නැත්නම් නීත්‍යානුකූල නිවාඩු දින මේ හැම එකක්ම කරන්නේ සෝලා කැලෙන්ඩර් එකට අනුව. එහෙම නැත්නම් සූර්ය මාස කැලෙන්ඩරයට අනුව. ඒ කියන්නේ යන්යොක් එකට අනුව කියලා මේකෙදි කියනවා. කරේසෝ චොන්තොන් 명치린 කରୋනා එනමුත් චොන්තොන් 명치린 චොන්තොන් 명치린 කියලා කියන්නේ සාම්ප්‍රදායික නිවාඩු දින වන 솔랄리나 추석 솔랄리나 추석 솔랄 හෝ 추석 හරි චුසොක් කියලා කිව්වේ මලෝන් සීකිරීම සොල්ලාල් කියලා කිව්වේ අලුත් අවුරුද්ද right අන්න ඒවා 음력을 기준으로 합니다. ඒවා 음력ික මූලික කරගෙන තමයි කරන්නේ. එහෙම නැත්නම් චන්ද්‍රමාස කැලෙන්ඩරේ මූලික කරගෙන තමයි කරන්නේ. දැන් මේකදී අපිට පැහැදිලි කරන්නේ යම්ලොක්කික මූලික කරගෙන මොන නිවාඩු දිනද කොරියාවේ භාවිතා කරන්නේ 음력ික භාවිතා කරගෙන මොන නිවාඩු දිනද කොරියාවේ භාවිතා කරන්නේ කියන එක right. ඉතින් ඉස්සරහට ගියාම 그래서 한국에는 양력 1월 1일과 음력 1월 1일 새해 전날이 두 번 있습니다. ඒක නිසා 그래서 한국에는 코리아වේදී 양력 1월 1일 양력 එකට අනුව පළවෙනි මාසේ පළවෙනිද සහ 음력 1월 1일 음력 එකට අනුව එහෙම නැත්නම් ලුනා කැලෙන්ඩර් එකට අනුව පළවෙනි මාසේ පළවෙනිදා තියෙන නිසා 새해 전날이 두 번 있습니다. අලුත් අවුරුද්දේ මුල්ම දින. ඒ කියන්නේ අලුත් අවුරුද්ද පටන් ගන්න මුල් දින දෙකක් තියෙනවා කියලා කියනවා කොරියාව තුල මේ කැලෙන්ඩර් දෙකම භාවිත වෙන නිසා. ඉතින් ඕක අපේ පැත්තට දාලා බැලුවොත් එහෙම තමයි අපිත් දන්නවා ඇත්තටම අපිත් ගත්තට පස්සේ අප්‍රේල් මාසයේ අපි අවුරුද්දක් සමරනවා සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද කියලා. එතකොට අපි ජනවාරි 1 වෙනිදා අලුත් අවුරුද්ද කියලා සමරනවා හිතනවා වගේම අප්‍රේල් මාසය ආවට පස්සෙත් අප්‍රේල් මාසේ 12 13 14 යම් කිසි දවසක අපි අලුත් අවුරුදු උදාවක් ගැන කතා කරනවා. ඉතින් ඔන්න ඔය කතාවම තමයි මෙතන මේ කොරියාවේදී යන්ග්ලියොක් උන්ග්ලියොක් කියලා කතා කරන්නේ. ඒතර අපිටතර දැනට භාවිත වෙන කැලෙන්ඩරට අමතරව අපි දන්නවා අපිට වෙනම කැලෙන්ඩරයක් තියෙනවා චන්ද්‍රයා මූලික කරගෙන හදපු ලිත කියලා අපි අපේ භාෂාවෙන් කියනවා. ඔය ලිතට අනුව එන දිනේ තමයි අපි 4 වෙනි මාසේ අලුත් අවුරුද්දේ සමරන්නේ. ඉතින් ඒක ඒ විදිහට තමයි මේ කොරියාවේ කියන්නේ යන්ග්ලියොක් උන්ග්ලියොක් කියලා කතන්දරයක් එක්ක. ඒ වගේම තියෙනවා මොකද්ද කියන්නේ? කරිගෝ එසේම කෙයිනේ චොන්ක්‍යෝගා චොන්චොන්තේනන් හම්බුගේසෝන. ඒ වගේම මේ කෙයිනේ චොන්ක්‍යෝ කියලා කියන්නේ එකිනෙකාගේ ආගම. එහෙම නැත්නම් ආගමික පෞද්ගලිකත්වය. හරිද? ඒ කියන්නේ මගේ ආගම වෙනම මම අදහනවා වෙන කෙනෙක් තව කෙනෙක් කැමති ආගමක් අදහන්න පුළුවන්. අන්න ඒකට චොන්ජුන්තේන කියන්නේ ගෞරව කරනවා. කියන්නේ එකිනෙකාගේ ආගම් වලට ගෞරව කරන හම්බුගේසෝන කොරියාවේදී යේසුනිම්පා පුචෝනිමේ තංසෙන්ගිරි යේසුස් වහන්සේගේ සහ බුදුහාමුදුරුවන්ගේ ඉපදීමේ දිනය තංසෙන්ගිල් එක. තංසෙන්ගිල් කියලා කියන්නේ අර සෙන්ගිල් තමයි මේ බලන්න. සෙන්ගිල් තමයි තංසෙන්ගිල් කියලා එතන ගෞරවකල යුතු ඊටම ශ්‍රේෂ්ඨ ශාස්ත්‍රවරයන් වහන්සේ දෙන්නෙක් ඉඳලා අපි මේ විදිහට පාවිච්චි කරන හොඳ වචනයක් තංසෙන්ගිල් කියලා. මේ මෝදු මේ සියල්ලම කොන්යොයිරින්දේ මේ ඔක්කොම රජේ නිවාඩු දවස්. ජේසුස් වහන්සේගේ උපත සහ බුදුහාමුදුරන්ගේ උපත දෙකම රජේ නිවාඩු දවස්. යේසුන් මේ තංසෙන්ගිරින් ක්‍රිස්මස්. ජේසුස් වහන්සේගේ ඉපදීමේ දිනය වන ක්‍රිස්මස් 12 වෙනි මාසේ 25 බීවල් ඊෂිප් ඔයිල් නන් යන්ග්යොගල් කිජනරු. ඒක සමරන්නේ නැත්නම් ඒක සී කරන්නේ යන්ග්යොක් එකට අනුව. ඒ කියන්නේ සූර්ය මාස කැලෙන්ඩරයට අනුව. හොඳට මතක තියාගන්න ක්‍රිස්මස් එක ගන්නේ කොරියාවේ යන්ග්ලියොක් එකට එහෙම නැත්නම් සෝලා කැලෙන්ඩර් එකට අනුව පුචෝනිමේ තංසෙන්ගිල් බුදුහාමුදුරන්ගේ ඉපදීම පුචෝනිමේ තංසෙන්ගිල් එහෙම නැත්නම් වෙසක් එක
සාවල් පරිල් තමයි තියනවා කියලා කියන්නේ. සාවල් පරිල් 4 වෙනි මාසේ 8 වෙනිදා අම්ලයෝගල් කිජනරෝ කියන මහමෙදා. මේක අම්ලයෝක් එක කිජනරෝ. එහෙම නැත්නම් චන්ද්‍රමාස කැලෙන්ඩරේ මූලික කරගෙන තමයි ඒගොල්ලෝ නම් කරලා තියෙන්නේ. රයිට්. ඒතර ඔය විස්තර ටික තමයි අපිට දෙවෙනි කොටසේ යටතේ මේකෙදි හම්බෙන්නේ. යම්ලයෝක් එක පාවිච්චි කරන්නේ මොන දවස් සමරන්නද? අම්ලයෝක් එක පාවිච්චි කරන්නේ මොන දවස් සමරන්නද කියලා අපිට මේකෙදි කතා කරන්න. ඒක ඔයගොල්ලන් පොඩ්ඩක් පොඩි ෂෝට් නෝට් එකක් විදිහට හදා ගන්න පුළුවන්. යම්ලයෝක් කිජනරෝ මෙන්න මේ ටික, අම්ලයෝක් කිජනරෝ මෙන්න මේ ටික. ඔන්න වගේ පොඩ්ඩක් කතාවක් වගේ මේක මතක තියාගන්න එක සෑහෙන වටිනවා ඕගලන්ට ඉස්සරහදී එන එක්සෑම් එකට එන ප්‍රශ්න වලට ඉතාමත්ම සාර්ථකව උත්තර හොයන්න මේ කතාවක් වගේ මේ කතන්දරේ පොඩ්ඩක් ඔළුවේ මතක තියාගන්න එක තමයි වටින්නේ. රයිට්. එහෙනම් බලමු තව ටිකක් පල්ලෙහාට ගිහිල්ලා මොනවද මේකේ තව අපිට කතා කරන්න තියෙන්නේ කියලා. හරි බලන්න මේකේ අවසානයේට මොකද්ද අපිට කියලා තියෙන්නේ කියලා අවසානට පොඩි කතන්දරයක් කියලා තියෙනවා. මොකද්ද ඒකේ තියෙන්නේ? සෙන්ගිරේ කියොන්වේදෝ මේ උපන්දින අවස්ථාවලදී යංයගල් කිජනරෝ සෝලා කැලෙන්ඩර් එක මූලික කරගෙන හානන් සරාමික්කෝ කරන මිනිස්සුත් ඉන්නවලු. ඒ කියන්නේ උපන්දිනය යංයොක් එකට අනුව ගන්න අයත් ඉන්නවලු. ඒ වගේම උම්යගල් කිජනරෝ හානන් සරාමිස්සන්දිලා. ඒ වගේම චන්ද්‍රමාස කැලෙන්ඩර් අනුව කරන අයත් ඉන්නවලු. උපන්දිනේ සමහර අය ඉන්නවා සූර්ය මාස කැලෙන්ඩරට අනුව කරන, සමහර අය ඉන්නවා චන්ද්‍ර මාස කැලෙන්ඩරට අනුව කරන අයත් ඉන්නවා. හරි. එතකොට ඉරෝකේ යංලයොක්වා අම්ලයෝගී මේ විදිහට සෝලා කැලෙන්ඩර් එකයි ලූනා කැලෙන්ඩර් එකයි හම්කේ සයිගෝ ඉස්සසෝ එක්ව භාවිතා කරන නිසා හම්කේ සයිගෝ ඉස්සසෝ ලූනා කැලෙන්ඩර් එකයි සෝලා කැලෙන්ඩර් එකයි එක්ව භාවිතා කරන නිසා චින්චා සෙන්ගිරි අනින්නරේ ඇත්ත උපන්දිනය නොවන දිනවල චින්චා කියන ඇත්ත රියලි ඇත්තම කියන එක සත්‍ය කියන එක චින්චා සිංගිරි අනින්නරි ඇත්ත උපන්දිනය නොවන දවස්වලත් පෙක්වා ජොමිනා ප්යොන්වොන් තුන්රෝ බුතෝ පෙක්වා ජොම් වලින් නැත්නම් අර කියන්නේ shopping complex එක වේද සංකීර්ණ වලින් එහෙම නැත්නම් ප්යොන්වොන් වලින් හරි එනවලු කොගින්නින් සෙන්ගිචුක්කහම්නිදා පාරිභෝගික මහතා ඔබට සුබ උපන්දිනයක් කොගින්නින් සෙන්ගිචුක්කහම්නිදා රානන් මුංජාරල් පන්නන් කියලා මේ මැසේජ් ලැබෙන හෙප්පෙනින් ඉරොනගිදු හම්නිදා අවස්ථාවන් ඇතිවෙන්න පුළුවන් ඇති වෙනවා කියලා කියනවා. ඒ කියන්නේ ළමයි සමහර අය යංයොක් එකට උපන්දිනේ කියන සමහර අය අම්යොක් එකට උපන්දිනේ කියන. එතකොට ඔය පෙක්වා ජොම් වලින් එහෙම නැත්නම් පියොන්වන් වලින් පෙක්වා ජොම් එක කියලා අපි බාඩු ගන්නකොට අපි ෆෝන් නම්බර් එක දීලා යම්කිසි හරින් කාඩ් එකක් නැත්නම් අපි කාඩ් එකක් වගේ එකක් හදා ගන්නවා. හොස්පිටල් එකට ගිහලා අපේ ඩීටේල්ස් එනවා අපි ෆෝන් නම්බර් එක දෙනවා. එතකොට අපේ ෆෝන් නම්බර්ස් අනුව අපේ ඩීටේල්ස් අනුව නේද? අපි දෙන ඩීටේල් අනුව අපේ උපන්දින ඒගොල්ලෝ ළඟ තියෙනවා. ඒගොල්ලෝ ඒවා අනුව අපිට උපන්දින සුපැතුම් කරනවා. එතකොට මේ කැලෙන්ඩර් දෙකම පාවිච්චි කරන නිසා මිනිස්සු සමහර අයට තමන්ගේ උපන්දිනේ නොවන දිනවල සෙන්ගිචුක්කහම්නිදා කියලා මැසේජ් එන්න පුළුවන් අවස්ථා තියෙනවා කියලා මේකෙදි අවසානයේටම අපිට කියලා තියෙනවා. රයිට්. එතකොට ඔන්න ඔය විදිහට තමයි මේ පාඩමේ අපිට යංලොක් එකයි එම්ලොක් එකයි ඉතාමත්ම ලස්සනට කතා කරලා තියෙන්නේ. ඒතර ඔයගොල්ලෝ මේකෙදි මූලික වශයෙන්ම දැනගන්න ඕනේ කොරියාවේ කැලෙන්ඩර් ගත්තට පස්සේ මේ යංලොක් එකයි එම්ලොක් එකයි කියන දෙකම පාවිච්චි කරලා ලකුණු කරලා තියෙනවා. ඒ වගේම යංලොක් එක භාවිතා කරලා මෙන්න මේවා සමරනවා, එම්ලොක් එක භාවිතා කරලා මෙන්න මේවා සමරනවා. නේද? ඔන්න ඔය වගේ කතන්දර ටිකක් තමයි මේ කතාව ඇතුලේ අපිට කිව්වේ. ඉතින් ඔන්න ඔය විදිහට යංලොක් සහ අම්ලොක් කියන පාඩමේ තොරතුරු ටික අපි කතා කරලා අවසන් කරනවා. පස්වෙනි පාඩමට අදාළ තොරතුරු ටික තමයි කතා කරේ පුතේ. දුවේ පුතේ. එතකොට බලන්න ඕගොල්ලෝ මේකට අදාළව ඔයගලන්ට ප්‍රශ්න එහෙම තියෙනවා. ඊළඟ පිටුවට ගියාම මෙන්න මේ ප්‍රශ්නේ අවසන් ප්‍රශ්නේ අපි ගත්තොත් මේකේ චුට්ටක් ඔයගලන්ට පුළුවන් කියවලා අපි අර දීර්ඝ වශයෙන් සාකච්ඡා කරපු මේ කොටස ඊටාත්ම සංක්ෂිප්තයක් විදිහට කෙටි කරලා මේකෙදි අපිට අරගෙන තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ ප්‍රශ්නයක් කියවලා බලන්න මේ ආකාරයට තමයි එක්සෑම් එකට ප්‍රශ්න આવොත් එන්නේ. මොකද අපිට සංස්කෘතික කොටස තොරතුරු කොටසේ ලොකුවට දෙයක් තිබ්බට ලොකු විස්තරයක් තිබ්බට ප්‍රශ්නයකට ඔක්කොම දෙන්න බැරි හින්දා ඒ තැනින් තැන ඒක ගන්න පුළුවන් ස්ක්‍රිප්ට් එක අරගෙන සමස්ත අර්ථය අරගෙන ප්‍රධාන කරුණු ටික එකතු කරලා තමයි ප්‍රශ්නයකට එන්නේ. ඒකින්ද හැම කෙනෙක්ම මේ චොම්බු පිටුවට පස්සේ එන ප්‍රශ්නේ අනිවාර්යයෙන්ම පොඩි ඡේද ප්‍රශ්නයක් වගේ අපිට හම්බ වෙනවා. ඒ ප්‍රශ්නේ මිස් කරන්නේ නැතුව හැම කෙනෙක්ම කරන්න උත්සාහ කරන්න.
right එතකොට දැන් අපි කරන පාඩමේ ඔයගලන්ට නොදෙන්න කියන්නේ හම්බෙලා නැති අලුත් වචන හම්බෙනවා නම් ඒ වචන ටික සටහන් කරගන්න පුළුවන් සටහන් කරගෙන මේ වචන ටිකත් එක්ක තමන් පොඩි පරිවර්තනයක් හදාගෙන මේක කියලා තියෙන කතාව ලස්සනට ගලප ගන්න අපිට පුළුවන්. ඉතින් මේ දේවල් ඕගොල්ලෝ කරන්න ඕන ළමයි. ඕගොල්ලෝ මේවා කරාට පස්සේ තමයි ඕගොල්ලෝ ඕගලන්ට මේක ඇඟට යන්නේ. නැත්නම් මේක සිංගල් ට්‍රාන්ස්ලේෂන් එකක් කොහෙන් හරි හොයාගෙන කියවුවා කියලා මේක හරියට මුලට යන්නේ නැහැ. වචනෙන් වචන මේ වචනේ මොකද්ද මේ වචනේ තේරුම මොකද්ද මේ ග්‍රැමර් එක මොකද්ද මේක ආම මොකද්ද වෙන්නේ කියලා තමන් තනියෙන් ප්‍රැක්ටිස් කරනවා. මේ ප්‍රැක්ටිස් කිරීමෙන් තමයි ඔයගලන්ගේ දැනුම ඔයගලන්ට වර්ධනය කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. රයිට්. අන්න ඒකින්ද ඒ විදිහට වැඩ ටික කරන්න ඉස්සරහට අනිවාර්යයෙන්ම ඔයගලන්ට ඊටමත් පහසුවෙන් එක්සෑම් එකට සම්බන්ධ වුණාට පස්සේ ඊටමත් පහසුවෙන් මේ වගේ ප්‍රශ්නයකට මුහුණ දෙන්න හැකියාව ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. රයිට්. එහෙනම් අදට මෙච්චරයි. මේ පාඩම මෙතනින් අවසන් වෙනවා. ඊළඟ වීඩියෝ එකකින් අපි 6 වෙනි පාඩමට අදාළ තොරතුරු පිටුවත් එක්ක ඔබත් සමග සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා. එතකොට 6 වෙනි පාඩමේ තියෙන්නේ කීජොල්පා නාල්ෂී කියලා කාලගුණය සම්බන්ධව කතා කරන පාඩම. ඒකේ අපිට හම්බ වෙනවා නාල්ෂී කාලගුණය ගැන තොරතුරු, කොරියාවේ කාලගුණය ගැන තොරතුරු කතා කරන්න. රයිට්. ඒකත් අපි ඉතාමත්ම සවිස්තරාත්මකව මේ විදිහට ඉතාමත්ම සරලව ඔබත් එක්ක වීඩියෝ එකකින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකන් අපි මේ කරලා තියෙන වීඩියෝ නරඹලා ඔබගේ දැනුම වර්ධනය කරගන්නට ඒක උදව්වක් කරගන්න කියලා හැමදෙනාගේම ඉල්ලන ගමන් එහෙනම් අද පාඩමෙන් මම ඔබ සම්බන්ධනවා ඔබ සියලු දෙනාටම සුබ දවසක් සුබ අනාගතයක්